සිද්ධිය හැමෝම දන්නවා. ආයෙත් ඒ ගැන මතක් කරන්න ඕනේ නෑ. ඒ සෙනසුරාදා උදෑසන ඒ වේදනාකාරී උදෑසන මිලානෝ ඒ මහ පොළොවම කඳුලින් තෙත්තුණු උදෑසන ලංකාවේ නයිනමඩම ප්‍රදේශයේ පදිංචි ඉතාලියේ ලූකා ප්‍රදේශයේ පදිංචිව ඉඳ ඊට පස්සේ මිලානෝ වලට රැකියාව සඳහා ආව මෙතුම් අධික වේගෙන් ගිහිල්ලා මෝටර රථේ එලිසා කියන තරුණියත් එක්ක විදේශගත තරුණියත් එක්ක ටැක්සි රේදුරාගේ රථේ ගැටිලා මේ ජීවිතෙන් සමුගත්තු ඒ වේදනාකාරී වේදනාබර කතාව මේ වෙද්දී මුළු ලෝකයක්ම කතා කරනවා. වෙච්ච දේ වෙලා ඉවරයි. මේ ඉතාලි ගමනේ මේ ඉතාලි ජීවිතේ මේ දෙමව්පියෝ ඔය දෙමව්පියෝ මිතුන්ගේ අම්මා තාත්තා ඇතුළු තව ගොඩාක් දෙමව්පියෝ ඉන්නවා. දරුවෝ අහිමි වෙච්ච නොමනා දුක් විඳලා අඩන් තේට්ටම් විඳලා ඔය ඉතාලි රටේ දරුවෝ හදලා දරුවෝ වදලා ඒ අම්මලා ඒ මව් කුසේ දරාගෙන සිහින ගොඩක් පොදි බැඳගෙන මේ ලංකාව වගේ දුප්පත් රටක ඉඳලා ඔය රටකට ගිහිල්ලා ඒ සියලු බාධක කම්කටොළු ජය අරගෙන දරුවෝ බිහි කරලා දරුවෝ උස්මහත් කරලා අවුරුදු 20ක් වගේ තරුණ අවධියට ශක්තිමත් අවධියකට දරුවෙක් ගෙනාවට පස්සේ ඒ දරුවා මහ මග පොඩි වෙලා කුඩුපට්ටම් වෙලා ජීවිතෙන් සමුගන්නවා දැකීම මොනතරම් වේදනාවක්ද මොනතරම් අවාසනාවන්ත සිදුවීමක්ද එතකොට කාගේද වගකීම කවුද මේ දරුවන්ව රැක ගන්න ඕනේ මේ පණිවිඩේ මේ උස්මහත් වෙලා ඉන්න ආදරණීය දරුවන්ට ඔයාලටයි මම මේ කතා කරන්නේ එක පිරිසක් වතුර ගිලිලා මැරෙනවා සීත කාලෙට මහපාරේ රියානතුරු වලට මුහුණ දීලා මැරෙනවා ඉතාලිය විශාල පිරිසක් මේ ගෙවුණු අවසන් වසර 1 2 3 තුල මම දැක්ක අපේ එමිල් සහෝදරයා දාලා තිබුණ හොඳ ලිපියක් ජීවිත වලින් සමුගත්ත තරුණ ජීවිත ප්‍රමාණය ඉමහත් අති විශාලයි දෙයි හාමුදුරුවනේ මේ වගේ දුප්පත් රටක ඉඳලා ඔය රටට ගිහිල්ලා අය අම්මලා තාත්තලා එයාලගේ ජීවිතවල මැදි වයසට ආවට පස්සේ තරුණ පුත්තුරු තරුණ දුවලා උඹලා ජීවිතෙන් සමුගද්දි ඒක කෙසේනම් දරා ගන්නද මේ අම්මලා තාත්තලා එදා ඉතාලිය නෙමෙයි ඇත්තටම අද තියෙන්නේ. අද මහා විකාරයක් වෙලා තියෙනවා ඉතාලියේ. මත්ද්‍රව්‍ය, මත්පැන්, මත්කුඩු සියලුම දේවල් අද තරුණ ප්‍රජාව ඇතුලේ භාවිතා වෙනවා. අද ඒ දරුවන්ට තමන්ව හොයාගන්න බැරි තත්ත්වයටපත් වෙලා තිබෙනවා. දක්ෂතාවලින් ගොඩක් ඉහළයි. රූප ලස්සනින් ගොඩක් ලස්සනයි දරුවෝ. යුරෝපේ හැදෙනවා කියන්නේ දරුවෝ ගොඩාක් ලස්සනයි. හැබැයි අවසානයේදී ඔය අත් වෙන ඉරණම් පිළිබඳව බලද්දී එක තරුණයෙක් අර සමාජ ශාලාවක මැරුණා. තව තරුණයෙක් විශ්වවිද්‍යාලය යන තරුණයා එකපාර අතුරුදහන් වෙලා ඒත් මැරිලා අවුරුදු මාස ගානකට පස්සේ හොයාගත්ත ඇටසැකිල්ල. තව තරුණයෙක් මූදේ ගිහිල්ලා නතර වෙනවා. එහෙම නැත්නම් ලාගොදි ගාර්දවල අනිවාර්යයෙන්ම කවුරු හරි නැති වෙනවා. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? මෙන්න මේ දේවල් පිළිබඳව හැකිතාක් ඔයාලගේ දරුවෝ දැනුවත් කරන්නේ වගේම අපේ ඉතාලි භාෂා කතා කරන i ragazzi state attenti per favore abbiate cura di voi stessi cerca di amare a voi stessi cercate di trovare la vostra anima cercate di trovare vostra pace dentro di voi ඔයාලා හොයාගන්න ඔයාලා ආරක්ෂා වෙන්න අනිත් අය වෙනුවෙන් අපි වෙනුවෙන් දෙමව්පියෝ වෙනුවෙන් ආරක්ෂා මම මගේ කතාව මෙතනින් අවසන් කරනවා සුබ අනාගතයක්